මේ දැන් ඔයාගේ කකුල් දෙක ළඟ තැවරි හුරතල් වෙන නැත්නම් මම තමයි මේ ගෙදර බොස් වගේ අහංකාර විදිහට ඔයා දිහා බලන් ඉන්න ඔයාගේ පූස දිහා පොඩ්ඩක් බලන්න. බැලූ බැල්මට හරිම අහිංසකයි. හුරුබුහුටි නේද? හැබැයි මම කිව්වොත් ඔයා ඔය අතගාන්නේ ඇත්තටම අහංකාර පුංචි කොටියෙක්ව කියලා. උන්ගේ ඇඟ ඇතුලේ තාමත් දුවන්නේ අවුරුදු දහස් ගණනක් පැරණි කැලෑවෙලේ. අද අපි කතා කරන්නේ මේ පුංචි කොටි කැලේ අතහැරලා අපේ ගෙවල් වලට ආවේ කොහොමද? උන්ගේ නම්‍යශීලී සිරුරේ තියෙන රහස්, දඩයන් සඳහා උන්ගේ තියෙන අනුවර්තන, උන්ගේ අහංකාර හුරතල් වැඩ ගැන වගේම අපිව අන්දන අමුතු කපටිකම් ගැන. ඔයාලා හිතනවද මිනිස්සු බල්ලන්න වගේ පූසන්න යටත් කරගෙන ගමට අරන් ආවා කියලා? නැහැ. ඇත්තටම උනේ ඒකේ අනිත් පැත්ත. පූසෝ තමයි තමන්ගේ වාසියට ගමට ආවේ. මීට අවුරුදු 10000කට කලින් අප්‍රිකානු වනපූසෝ කැලේ ජීවත් වෙද්දී මිනිස්සු ගොවිතැන් කරන්න පටන් ගත්තා. ධාන්‍යාගාර වටේට මීයන් පිරෙන්න ගත්තම පූසන්ට තේරුණා කැලේ දඩයන් කරනට වඩා මෙතන ලේසියෙන්ම කෑම තියෙනවා කියලා. මිනිස්සුන්ට මීයන්ගෙන් බේරෙන්න ඕන වුණා. පූසන්ට නොමිලේම ගොදුරු ඕන වුණා. පැරණි ඊජිප්තු ජාතිකයොත් පූසන්ට කොච්චර ආදරය කළාද කියනවනම් උන්ව දෙවිවරු ගණයෙල්ලා සැලකුවා. ඒ කාලේ ඉඳන්ම උන්ට හිතුනේ උන් තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතමයන් කියලා. පූස් ද්‍රවය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා cats are liquid. එහෙමත් නැත්නම් පූසෝ කියන්නේ වතුර වගේ જાතියක් කියලා. ඕනම පුංචි හිඩසකින් උන්ට රිංගන්න පුළුවන් උනේ කොහොමද? මිනිසෙකුගේ කොඳු ඇට පෙලේ ඇට 33ක් තියෙද්දී පූසෙකුගේ ඇට 53කට වඩා තියෙනවා. ඒ වගේම උන්ගේ කොඳු ඇට පෙල හරිම ලිහිල්. උන්ගේ උරපත්ත අපේ වගේ ඇටකටුවලට තදින් සපි වෙලා නැහැ. ඒ නිසා පූසෙකුගේ ඔළුව රිංගන ඕනම හිදසකින් උන්ගේ මුළු ඇඟම යවන්න උන්ට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අඩි 6-7ක් උස තැනකින් බිමට පැන්නත් උන්ගේ රයිටින් රිෆ්ලෙක්ස් එක නිසා හැම තිස්සෙම කකුල් 4ෙන් බිමට පතිත වෙන්න උන්ට පුළුවන් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ පසුපස පාදවල පිහිටීමත් නිසා ඔවුන්ට ඉපිලෙන්න වුණත් ඉතාමත් හොඳින් පුළුවන්. හැබැයි මේ නම්‍යශීලී සිරුර පිටුපස ඉන්නේ අනුකම්පාවක් නැති දඩයක්කාරයෙක්. උන්ගේ ඇස්වලට රෑ අඳුරේදී මිනිස්සුන්ට වඩා 6 ගුණයක් හොඳට පේනෙනවා. උන්ගේ කන් අංශක 180ක් කරකවන්න පුළුවන් නිසා මීයේගේ හුස්ම ගන්න සද්දේ පවා උන්ට ඇහෙනවා. සිංහයේගේ දඩයන් සාර්ථකත්වය 125යි. හැබැයි පුංචි පූසෙකුගේ දඩයම් සාර්ථකත්වය 160කටත් වඩා වැඩි. උන්ට තමන්ගේ නියපොතු ඇතුළට ගන්න පුළුවන්කම නිසා ගොදුර ළඟට යනකම් කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඔයා බලන්න පූසෙක් වැලි ගොඩක හරි හිම ගොඩක හරි ඇවිදිනකොට උගේ පාසටහන් කීයක් මාක් වෙනවද කියලා? හරියටම 2යි මාක් වෙන්නේ. ඉස්සරහ 1යි පිටිපස්ස 1යි. ඒ කොහොමද? ඒ තුන්ට කකුල් 4ක් තියෙනවනේ. ඒක උන් ඇවිදින විදිහ. ඉතින් පූසෝ ඇවිදිද්දි පිටුපස කකුල තබන්නේ හරියටම ඉදිරිපස කකුල තිබ්බ තැනටමයි කියලා ඔයාලා දැනන් හිටියේ නෑ නේද? ඒ වුණත් මොඩර්න්ස්ලා කැට්වෝක් කියලා කරන්නේ මෙන්න මේ දේ තමයි. එක ඉරකට අඩිය තියන්නේ පූසන්ගේ මේ අද්විතීය නිශ්ශබ්ද සහ අලංකාර ඇවිදීම් රටාව අනුකරණය කරගෙන. දඩයන් කරන අතරේ උන්ගේ ඇතුලේ ඉන්න අහංකාරකම එළියට එන හැටි ඔයා දැකලා තියෙනවද? බල්ලෙක් තමන්ගේ අයිතිකාරයට යටත් වෙද්දී පූසෙක් හිතන්නේ තමන් තමයි ගෙදර අයිතිකාරයා. අයිතිකාරයා කියන්නේ උගේ වැඩකාරයා කියලා. ඔයා කොච්චර ආදරෙන් නම කියලා කතා කළත් උන් එකපාරක් කන පොඩ්ඩක් හොලවලා අනික් පැත්ත බලනව නේද? විද්‍යාඥයන් කියන්නේ පූසන්ට තමන්ගේ නම අඳුරගන්න පුළුවන් වුණත් උන්ගේ තියෙන අහංකාරකම නිසා ඒකට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා කියලා තමයි. ඒ විතරක් නෙවෙයි, මේසයක් උඩ තියෙන වීදුරුවක් හරි ෆෝන් එකක් හරි ඔයා දිහා කෙලින් බලන් ඉඳලා අතින් තල්ලු කරලා බිම දාන්නේ
මම කැමති දේ මම කරනවා කියන ඒ අහංකාර හැඟීමෙන්. උන්ට කේන්ති ගියාම 20 ගානක් සද්දෙන් නගන්නේ නාගයන්ගේ පිඹීම. උන් කාටවත් යටත් වෙන්න කැමති නෑ කියන එකයි ඒකෙන් කියන්නේ. එතකොට මෙච්චර අහංකාර දරුණු සතෙක් එකපාරටම අපේ ඇඟේ ඇලි ගැලි හුරුබෝටි වෙන්නේ කොහොමද? ආන්න එතන තමයි උන්ගේ ලොකුම කපටිකම තියෙන්නේ. පූසෝ උන්ගේ මෑව් ශබ්දය විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ මිනිස්සුම පාලනය කරන්න. පූසු තවත් පූසෙක් එක්ක කතා කරන්න මෑව් ගන්නෙ නැහැ. උන්ගේ ඒ මෑව් ශබ්දයේ ෆ්‍රීකවෙන්සි එක කුඩා බබෙකුගේ ඇඬුම් ශබ්දයට සමානයි. ඒ ශබ්දය ඇහෙද්දි අපේ මොළයෙන් අනුකම්පාව උපදවන හෝමෝන ශ්‍රාවය වෙනවා. තමන්ගේ අහංකාරකම පැත්තකින් තියලා ඕන දේ ලබා ගන්න විතරක් උන් අපේ මොළය එක්ක සෙල්ලම් කරනවා. ඉතින් ඊළඟ වතාවේ ඔයාගේ පූසා ඔයා කතා කරද්දි ගණන් ගන්නතුව අහංකාර විදිහට බලලා මියාව් ගාද්දි මතක තියාගන්න ඔයාගේ ගෙදර ඉන්නේ අහිංසක හුරතලෙක් විතරක්ම නෙවෙයි. සට කපටි දඩයක්කාරයෙක්. ගාෆිල් කාටුනේ මේ පිළිබඳ ඉතාමත් සවිස්තරාත්මක උපහාසාත්මක කතා බොහොමයක් ගොතලා තියෙනවා. ඉතින් අපි හැමෝම ආදරය කරන ගාෆිල් කිව්වා වගේ පිස්සු පූස තමයි ලෝකෙ පාලනය කරන්නේ. කොටින්ම නම් ගියේ ඒගොල්ලෝ අපිට කන්න බොන්න හදලා දෙනවා, අපිට කවනවා, බේත් දෙනවා, අපිට දීනි නිදා ගන්න හොඳට. පූසෝ කියන්නේ අපේ ස්වාමිවරු. අපි උන්ගේ සේවකයෝ විතරයි. ඒගොල්ලෝ කයන්න ඕන. ආවට ගියාට බෑ. ඇන්දිල්ලෙන් තමයි සේරම යන්නේ. ඔයාට තමන්ව රජික් කියලා හිතන් ඉන්න මේ අසමසම කපටි සහ අතිශය නම්‍යශීලී පුංචි කොටි ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයා පූසොන්ට කොච්චර ආදරේද කියලාත් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාගෙනම යන්න. ඔයාගේ ගෙදර ඉන්න පූසා කරන අමුතුම අහංකාර වැඩේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. තව තවත් වීඩියෝ බලන්න channel එක අදම subscribe කරන්න. අදට ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.